Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ evening to night study vlog එකක්. ඉතින් අපි බලමු අපේ evening to night study vlog එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම vlog එක පටන් ගද්දිම වහින්න ගත්තා. තාමත් ටික ටික වහිනවා. ඉතින් ඒ වුණත් මම ඔයාලට වීඩියෝ එක ගෙනාවා. රෙඩි වෙන්න හදන්නේ අපේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. දැන් එක්සෑම් එකත් ළඟයිනේ. ඒකෙන් හින්දා පාඩම් කරන්නත් ඕනේ. මම වෙනසකට එක්ක මුලින්ම ස්ටඩි කරන්න පටන් ගත්තේ ඉංග්‍රීසි. අද මම විෂයන් 3ක් හෝ 4ක් ස්ටඩි කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ ෆස්ට් ස්ටඩි සෙක්ෂන් එක හැටියට මම තෝරගත්තේ ඉංග්‍රීසි. දැන් මම ඉංග්‍රීසි පාඩම් කරන්න හදන්නේ. කරන අතරතුර මම ඔයාලට ස්ටඩි ටිප්ස් වගේ දේවලුත් කියලා දෙන්නම්. ඉතින් මුලින්ම ඔයා කැමති විදිහට ඔයාට ආස හිතෙන විදිහට ඔයාට පාඩම් කරන්න හිතෙන විදිහට ඔයාගේ පාඩම් කරන මේසය ලස්සනට හදාගන්න ඕනේ. එතකොට තමයි ඔයා පාඩම් කරන්න මොටිවේෂන් වෙන්නේ. ඒ වගේම ඔයා පාඩම් කරනකොට වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනි. එතකොට අපිට රිෆ්‍රෙෂ් වෙලා අපේ පාඩම් වැඩ කටයුතු හොඳට කරගන්න පුළුවන්. ස්නැක්ස් වර්ග, කෝෆි එකක් වගේ දේවල් මේකට අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පාඩම් කරන සබ්ජෙක්ට් එක අනුව අපි අදාළ ෂෝට් නෝට්ස්, පේපර්ස් වගේ දේවල් කරන්න ඕනි. එතකොට අපිට හොඳට එක්සෑම් වලට එහෙම මුහුණ දෙන්න පුළුවන්. සමහරක් අයට පාඩම් කරන්න එක එක වෙලාවන් තියෙනවා. රෑට, උදේට, දවල්ට, හවසට, පාන්දරට වගේ එක එක විවිධාකාර වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ට හිතෙනවා තමන්ට පුළුවන් කියලා හිතෙන වෙලාවක් තෝරගෙන ස්ටඩි කරන්න. ඒක අපිට ගොඩාක් හොඳයි. ඊට පස්සේ මම දෙවැනි ස්ටඩි සෙක්ෂන් එකටත් ගියා. දෙවැනියට මම ස්ටඩි කරේ ඉතිහාසය. ඉතිහාසය මම පාඩම කියවන ගමන් හයිලයිට් කරා. එතකොට හොඳට මතක හිටිනවනේ. මගේ YouTube channel එක පටන්ගෙන දැනට මාස 2.5
දැන් නම් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් ගෙදර ඇවිල්ලා ජූස් එකක් හදාගත්තා. ඉතින් අදට මගේ ව්ලොග් එක මම මෙතනින් එන්ඩ් කරනවා. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.